හලෝ ගයිස් ඉතින් අද අලුත්ම අත්දැකීමක් ගන්න යන්නේ මේ කැලේ ඇතුලේ තියෙනවා මේ ඇංගිලා තියෙන ලස්සන පූල් එකක් වගේ වලක්. මම අද එකෙන් ගිහිල්ලා පොඩ්ඩක් නාලා හැම එන්න හදන්නේ මේ පොඩ්ඩක් නාලා හැම එන්න හදන්නේ මේ අපි ඉතින් යමු මේ වීඩියෝ එකේ අවසාන වෙනකන් ඉන්න මේ මං එන්න තියෙන තැනක් කියන්න ලස්සනට. ඔයා බලලා කියන්නකො කොහොමද ප්ලේස් එක බලලා. හොඳයි නම් ඉතින් ඔයත් එන්න. එන්න මෙහෙම තමයි යන්න තියෙන්නේ නා. කොහොමද? අර ඉතින් මේ ප්ලේස් එක තියෙන්නේ ඔයා දන්නවා ඉතින් මගේ channel එකෙන් කතා කරන්න තිය බුලත් කොහොපිටියට තියෙන සුන්දර ස්ථාන ගැන නේද. මේක තියන්නේ බුලත් කොහොපිටියේ බුලත් කොහොපිටියේ ඉඳලා එද්දි මේ කිලෝමීටර් 8ක් විතර උඩට එන්න ඕනි නෙළුවක්කන කියලා තියෙනවා. මේ එන්නේ ගමේ තමයි තියෙන්නේ නා. යන්කෝ අපි එන්නම් මම ඔයාලට විස්තරේ. කොහොමද ඉතින් ලස්සනයිද කියලා ඔයාම කමෙන්ට් එකක් දාලා කියන්න. වීඩියෝ එකටත් ඉතින් මේ ලයික් එකක් එහෙම දාන්න. channel එක subscribe කරගන්න. අපි ඉතින් මේ වගේ සුන්දර ස්ථාන වලට දිගටම යනවා. අපි ටිකක් ලඟ වුණා වුන්. ටිකක් නෙවෙයි හොඳටම ලඟ වෙලා තියෙන්නේ. යන්නේ කොහෙන්ද? මෙන්න ප්ලේස් එක කොහමද? ආයේ මේ ප්ලේස් එක වතුරත් ඉතින් ආයේ වැඩි ගැඹුරුත් නැහැ. ඕන කෙනෙකුට එන්න පුළුවන් වගේ තැනක් තියෙනවා. නාගන්ඩෙන් සුපිරිදි. වීඩියෝ එක ලයික් එකක් දාන්න මේ අප බලමු මෙතන නාලා මොන වගේ එක්ස්පීරියන්ස් එකක් එයිද. මම නම් කලින් මේ නාලා තියෙනවා. ඉතින් ඔයාට මොකක් හරි ආතල්ලයක් ගන්න තමයි මේක කරන්නේ නා. මේ අපි බලමු නාලා නේද? හරියන ඉතින් අද මම නාණ්ඩවනේ ආවේ. නාලම් බලමු. ප්ලේස් එක නම් සුපිරි. මම ටිකක් ළඟට ගිහිල්ලා පෙන්නන්නම් තව මේ ඉස්සෙල්ලා දුර ඉඳලා වගේනේ පෙන්නේ. මෙන්න මේක තමයි ප්ලේස් එක නම් කොහමද ආයේ? වතුර ටික නම් තියෙනවා සුපිරි ආයේ. මේ දවස් ටිකේ ඉතින් මේ රස්නෙත් වැඩි අපේ පැත්තට නා. මේ පොඩ්ඩක් නාලා එහෙම කූල් කරගන්න තමයි ඕනේ ඉතින්. මේ හරියන මම නානවා පෙන්නන්න. වීඩියෝ එකට ඉතින් තාම ලයික් එකක් කරලා නැත්නම් ලයික් එකක් දාන්න. මේ subscribe කරන්න ඉතින් අපිව වීඩියෝ එකකින් ටිකටම ඉන්න.